ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ උදාවන මොහොතේ සවිඥානිකව අපි ලබන අත්දැකීම අනුසාරයෙන් අපි සිතුවිලි ගොඩනගා ගන්නවා. බොහෝ විට ස්වභාවයෙන්ම සිතුවිලි පහළ වෙනවා. ඒ වගේම ඒට අනුබද්ධව අප තුළද සිතුවිලි පහළ කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔබට පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න මේ මොහොතේ ඔබේ සිතේ පහළවන සිතුවිලි අවම වශයෙන් වර්ග දෙකකට හෝ බෙදා වෙන් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් එක වර්ගයක් තමයි ඒ අපි ලබන සවිඥානික අත්දැකීම අනුසාරයෙන් ඍජුව පහළවන සිතුවිලි. දෙවැන්න තමයි ඒ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවන එහෙත් අනුමාන වශයෙන් හිතළු වශයෙන් ගොඩනගා ගන්නා සිතුවිලි කියලා කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. මම උදාහරණයක් කියන්නම්. ඔබ තවත් කෙනෙක් එනතුරු බලා සිටින අවස්ථාවක් ගැන නොඉවසිල්ලෙන් බලා සිටින අවස්ථාවක් ගැන හිතන්න. එතකොට එය සවිඥානික අත්දැකීම. ඒ මොහොතේ ඔබට එකවරම ඍජුව සිතුවිල්ලක් පහළ වෙනවා. මොකක්ද සිතුවිල්ල? තාම ප්‍රමාදයිනේ කියන සිතුවිල්ල. ඒක මේ අත්දැකීම අනුසාරයෙන් ආව දෙයක්. හැබැයි ඒ සමගම කවුද දෙවැනි තැනැත්තෙක් හිත ඇතුලෙන් උත්තර දෙනවා වගේ සිතුවිලි කීපයක් ඔබට පහළ වෙන්න පුළුවන්. ඒ තමයි ට්‍රැෆික් ජෑම් එකක්ද දන්නේ නැහැ. ඔය කිව්වට කලින් එයිද දන්නෙත් නැහැ. සමහර වෙලාවට පිටත් වෙලත් නැතුව ඇති. අනේ මන් දන්නේ. මෙන්න මේ වගේ අර සිද්ධියට ඍජුව සම්බන්ධ නැති හැබැයි අනුමාන වශයෙන් ඉදිරිපත් කරන සිතුවිලි එතන පහළ වෙනව නේද? ඔන්න එහෙනම් මම ඔබට කරන්න වැඩක් කිව්වා. ඒ කියන්නේ හැම මොහොතකම මෙය ගෙදරදි වෙන්න පුළුවන්, පාරේදි වෙන්න පුළුවන්, කට්ටියක් එක්ක එකට ඉන්නකොට වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැහැ. අවම වශයෙන් හෝ අර අනුමාන සිතුවිලි පහළ වෙනවා කියලා දකින්න බලන්න. ඔබ දන්නවද මේ අනුමාන සිතුවිලි පිළිගත්තොත්, බාරගත්තොත් එයට අනුබද්ධ තවත් එවැනිම සිතුවිලි වැලක් වගේ ඉන්න පුළුවන්. එතකොට සිත ඇතුලේ මහා ഘോഷාවක් ඇති වෙනවා, වළක්වන්න බෑ. ඔබ මේ සිතේ ഘോഷාවට කැමතිද? කැමති නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි අකමැති නම් අපට එය ආරම්භ වන විටම කපා දාන්න පුළුවන්. මේක ඔබේ ජීවිතේ ඉතාමත් වැදගත් ප්‍රැක්ටිස් එකක්. ඒ නිසා මේක මග හරින්න නැතුව කරන්න උත්සාහ කරලා බලන්න. මම එය තහවුරු කරගන්න හොඳට පැහැදිලි වෙන්න තවත් උදාහරණ කීපයක්ම දෙන්නම්. ඔබ හොඳින්ම දන්නා කෙනෙක් ඔබේ ඉදිරියට එනවා. හැබැයි සිනහවක් වෙන්නේ නැතුව හක බලාගෙන යනවා. අන්න ඒ වෙලාවේ අපේක්ෂා භංගත්වයත් සමගම ඔබ තුල ප්‍රබල සිතුවිල්ලක් පහළ වෙනවා. මොකද්ද සිතුවිල්ල? ඇයි දන්නේ හක බලාගෙන ගියේ? මේක සවිඥානිකව ලැබූ අත්දැකීම අනුසාරයෙන් පහළ වූ සිතුවිල්ල. හැබැයි ඊට පස්සේ තමයි ഘോഷාව ආරම්භ වන්නේ. අන්න දෙවැනි සිත දෙවැන්න අපිට උත්තර දෙන්න පටන් ගන්නවා. එයාගේ ආඩම්බරයනේ, මහා අහංකාර මනුස්සයා. එහෙම නැත්තම් කවුරු හරි මොනවා හරි කියලා ඇති. මොනවා හරි හිතේ තියාගෙන තමයි ඔය යන්නේ. මම මොනතරම් ඔය මනුස්සයාට උදව් කරලා තියනවද? මහා ගුණමකු මනුස්සයා. මෙන්න මේ වගේ කිසිම පදනමක් නැතිව අනුමාන සිතුවිලි ගොඩක් මෙන්න මෙතෙන්ට දාන්න හදනවා. ඉතින් අපේ ප්‍රැක්ටිස් එක දියුණු කරගන්න ඕන මෙන්න මේ විදිහට අර අනුමාන සිතුවිලි එනවා නම් ඒවට ගොඩ වෙන්න නෙවෙයි, ඒවා එන පටන් ගන්නකොටම එහි මූලාරම්භයේදීම එය හඳුනාගෙන එයින් අත් මිදෙන්න. මේ සිතුවිලි වලින් අත් මිදෙන්නේ කොහොමද කියලත් අපි ඉදිරියේදී කතා කරමු. මම තවත් නිදසුනක් කියන්නම්. පූජනීය ස්ථානයක එක්තරා ආගමික කටයුත්තක් සිදු වුණ අවස්ථාවේ පිරිසක් රැස් වෙලා ඉන්නවා. ඔබ අසල සිටින දෙදෙනෙක් ඒ මොහොතේ කතා බහේ නිරතව ඉන්නවා. ඔවුන් කතා කරන්නේ දේශපාලන කතාවක්. මෙන්න මේ වගේ අවස්ථාවේදී ඔබේ එක්වරම ඔබේ පහන් සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. මේ අය දේශපාලන කතාවක් නේද මේ කරන්නේ කියලා සවිඥානික අත්දැකීම අනුව පහළ වෙන සිතුවිල්ලක් එන්න පුළුවන්. අන්න එතකොට ඔබේ හිත ඇතුලේ ඉන්න දෙවැන්න සමහර විට එක්වරම එයාගේ මතය ඉදිරිපත් කරනවා. මේ අය මේ වගේ තැනකවත් හැසිරෙන්න දන්නේ නැහැනේ, කල යුත්තද මේවා කරන්න කියන අදහසක් හිතේ එන්න පුළුවන්. දැන් මම කියනවා මේ වෙලාවේ ඔබ සවන් දෙන්නෙක්.
මේ සිද්ධිය සවන් දෙන්නෙක්. ඔබට එහාට මෙහාට යන්න බෑ. එතකොට ඔබට සවන් දෙන්නෙක් හැටියට භූමිකාවන් දෙකක් තියෙනවා. එකක් තමයි සක්‍රීය සවන් දෙන්නෙක්. අනිත් පැත්තෙන් අක්‍රීය සවන් දෙන්නෙක්. මොකද්ද මේ සක්‍රීය සවන් දෙන්න කියන්නේ? ඔබේ සම්පූර්ණ අවධානය මේ කතාවට යොමු කරනවා. ආගමික කටයුත්තට නෙවෙයි. මේ කතාවට යොමු කරනවා. ඒ කතාවත් කරන හැම මොහොතකම ඔබට එයට අනුරූප සිතුවිල්ලක් එනකොට අර ඇතුලෙන් ඉන්න කෙනා ඒකට අනුග්‍රහය දක්වනවා. එහෙමත් නැත්නම් ඒකට විරුද්ධව අදහස් ඉදිරිපත් කරනවා. ඒවා ඔබේ සිතට මගේ මතය කියලා ඉදිරිපත් වෙනවා. දැන් අනිත් එක්කෙනාගේ අදහසටත් යනවා. මේ අන්දමට මාරුවෙන් මාරුවට සිත ඇතුලේ සිතුවිලි හැදෙනවා. ඇතුලෙන් විතර්ක පහළ වෙනවා. මහා ഘോഷාවක් ආගමික කටයුත්ත පැත්තක. නමුත් ඔබට පුළුවන් අක්‍රීය සවන් දෙන්නෙක් ලෙස මෙතන ඉන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට සතිය තියෙන්න ඕන. අපි සතිමත්ව දකින්න ඕනේ. මෙන්න මේ වෙලාවේ මා තුල සිතුවිලි පහළ වෙනවා. නමුත් ඒ සිතුවිලි අදාළ සිතුවිලි නොවේ. එහෙමනම් මගේ අවධානය යොදන්න ඕනේ එක්ක ආගමික කටයුත්තට. එහෙමත් නැත්නම් ඇයි මට බැරි මගේ කය දෙස බලාගෙන ඉන්න. මගේ හුස්ම වැටීම, මේ ඉරියව්, මේ ගැන මගේ අවධානය යොදාගත්තොත් මට පුළුවන් අක්‍රීය සවන් දෙන්නෙකු ලෙස සහභාගී වෙන්න. සමාජයේ කටයුත්තටත් සහභාගී වෙනවා. නමුත් මගේ සිහියට බාධාවක් වන්නේ නැහැ. සිත ඇතුලේ ഘോഷාවක් ඇතිවන්නේත් නැහැ. ඔබ දන්නවද මේ නිදසුන් කීපය පමණක් නෙවෙයි මේ අනුමාන සිතුවිලි, ඒ වගේම විකල්ප සිතුවිලි හැම මොහොතකම, හැම අවස්ථාවකදීම, හැම සංසිද්ධියකදීම ඇති වෙන්න පුළුවන් බව මතක තියාගන්න. සින්දුවක් අහනකොට, සමාජයේ සිදුවීමක් දකිනකොට, රූපවාහිනී ප්‍රවෘත්ති දකිනකොට, දෙදෙනෙකුගේ සංවාදයක් ඇහෙනකොට, ඕනෑම අවස්ථාවකදී අපට මෙන්න මේ සිත ඇතුලේ නැගෙන ഘോഷාව පවතිනවා. අපි මේ ഘോഷාව හැකිතාක් අවම කරගන්නට උත්සාහ කරගන්න ඕන. එහෙමනම් අපේ පුහුණුව වේ යුත්තේ හැම මොහොතකම සවිඥානිකව ලැබෙන අත්දැකීමේ අයුරින්ම විඳිමු. ඒ පිළිබඳ තක්සේරු, නිගමන, පුරෝකතන, අනුමාන කිසිවක් නොකර සිටිමු. මෙයයි අපේ කාර්යය. එහෙමනම් අද වීඩියෝ මේ සමගම අවසන් කරන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි.